Hi. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද there's a new video and ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. අද අපි කතා කරන්න යන්නේ how to use ChatGPT to manifest your dream life. Yes, this can sound a little bit like really, but yes. Today I'm going to take you step by step how to do this. What you have to do is just watch this video till the end. So, let's start the video. Okay, this is a very easy process, so let me guide you quickly. ඔයා මුලින්ම ඔයාගේ dream life එක කොටස් 7කට වෙන් කරගන්න ඕනේ. මේ කොටස් 7 තමයි health, wealth, love, career and education, family, beauty and others. දැන් career and education එකේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට education ගැන විතරක් ලියන්න පුළුවන්. ඔයා job එකක් කරන කෙනෙක් නම් ඔයාට career ගැන ලියන්න පුළුවන්. If you are doing both and expecting things in both, you can write about both. මේක ලියද්දි most importantly ඔයා present tense එකෙන් ලියන්න ඕනේ and කිසිම negative දෙයක් include කරන්න එපා. Let me give you a clear example. If you want your acne and pimple to be gone and you want a clear skin. ඔයාට ඔයාගේ pimples or acne නැති කරගෙන you want a clear skin. ඔයා ලියන්න ඕනේ I have a clear skin කියලා. ඔයා කොයි වෙලෙවත් ලියන්නේ I don't have acne and pimples. No, we are not putting any negative energy out there to the universe. Okay, දැන් ඔය Word document එකක හරි notes app එකේ හරි iPages වල හරි WhatsApp text එකක හරි කොහේ හරි copy කරලා ChatGPT එකට paste කරන්න පුළුවන් තැනක ලියාගත්ත මේ ටික මෙන්න මේ sentence එකත් එක්ක ChatGPT එකට දාලා enter කරන්න. Okay, now you're going to get a story of a day in your life. මම මේ බුරු දේවල් ටිකක් දැම්මේ ඔයා හිතන්න ඔයාගේ delusions ඔයාගේ dreams ඔක්කොම ටික දාලා ඔන්න ඔය වගේ day in the life story එකක් කෙනෙකුට කොච්චර සතුටු හිතේද actually it's tearing me up. ඔන්න ඕක ගත්තට පස්සේ ඔයාට දේවල් දෙකක් කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි ඔයාට මේක කොපි කරලා notes app එකේ paste කරගන්න පුළුවන්. නැත්නම් මේක Word document එකකට දාලා PDF එකක් කරලා print out කරලා ඔයා ළඟ තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට උදේට හැරුණාම හරි රාත්‍රී නිදාගන්න යනකොට හරි මේක කියවන්න පුළුවන් කතාවක් කියවනවා වගේ. ඊට වැඩිය ගොඩාක් effective way එකක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයා දැන් මේක ගත්තනේ. ඊට පස්සේ ඔයා රෙකෝඩ් කරන්න ඕනේ ඔයා මේ ස්ටෝරි එක ඔයාට කියනවා වගේ. හරියට හිතන්නකෝ ඔයාගේ ෆියුචර් සෙල්ෆ් එක ඇවිල්ලා ඔයාට කියනවා මේ ස්ටෝරි එක. just like that. අන්න ඒ විදිහට ඔයා රෙකෝඩ් කරලා ඔන්නවා තියාගන්නවා. ඊට පස්සේ හැමදාම රැට නිදාගන්න යන්න කලින් හෙඩ්ෆෝන්ස් එකක් දාලා හරි එහෙම නැත්නම් නිකන් හරි ඕක ඔයා අහන ගමන් ඔයා ඒක විෂුවලයිස් කරන්න ඕනේ. හිතන්නකෝ ඔයා ලිව්වේ ඔයාට ලොකු මිලියන්ස් ගානක බිස්නස් එකක් ඔයා රන් කරනවා ඔයාගේ account වල ගොඩාක් සල්ලි තියෙනවා. let's think that's what you wrote. ඔන්න ඒ දේ ඔයා visualize කරන්න ඕනේ. visualize කරන ගමන් ඔයා හිතන්න ඕනේ you have to feel it inside. Like, oh my god, I have a lot of money. I have this all the money. You have to like have it in your mind. හිතන්න ඔයා හිතුවේ මම අර කලින් කියපු example එක ඔයාගේ skin එක clear වෙලා කියලා නම් ඔයා හිතන්න oh my god මම mirror එකෙන් මුණ බලනකොට wow that's so beautiful. My skin is so nice. ඔයාට අර එකපාරට අපිට සතුටු දෙයක් වුණාම පුදුම හිතෙන දෙයක් වුණාම අර you get something from your stomach, that feeling you have to feel it. අන්න ඔය විදිහට තමයි visualize කරන්නේ. ඔන්න ඕක අහන ගමන් ඔයා නිදාගන්න ඕනේ. So that's the most productive way of doing it. and ඔයගොල්ලන්ට තව දෙයක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ChatGPT එකට කියන්න පුළුවන් මම මෙන්න මේ විදියට
ස්පෙන්ඩ් කරන දවසකට මම මොනවද කරන්න ඕනි කියලා මට ටුඩු ලිස්ට් එකක් දෙන්න කියලා. put you it here. ඔන්න ඔය විදිහට දුන්නාම ඔන්න ඔයාට ඔන්න ඔය වගේ රූටින් එකක් හම්බෙනවා. දැන් ඔයාට පුළුවන් නම් ඔයා මාසෙකට එක දවසක් සතියකට එක දවසක් උනත් හරි කමක් නෑ. මෙන්න මේ විදියට ඔයා ප්ලේ කරන්න ඕනේ ඒ කැරක්ටර් එක. හිතන්නකෝ දැන් ඔයාගේ රූටින් එකේ ඔයා ක්ලියර් ස්කින් එකක් ඉල්ලන හින්දා ChatGPT එකෙන් දීලා තියෙනවා ඔයාගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එකක් ඔයා විනාඩි 30ක් විතර නම් කරනවා කියලා. Yes, do that once in a month, once in a week. This is like an advanced step. මේක අත්‍යවශ්‍යම නැහැ. ඔයා අර ටික විතරක් කරත් ඇති, but this is more realistic and you feel good. You have something to enjoy in your month. ඉතින් ඔන්න ඔච්චරයි අද මගේ වීඩියෝ එක. මං හිතනවා ඔයගොල්ලෝ මොකක් හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. I'm really excited about this and I'm so excited to hear from you. ඔයගොල්ලෝ මේක try කරාද? ChatGPT එකෙන් ඔයාට ආස හිතෙන විදිහේ ආන්සර් එකක් හම්බුණාද? ඔයා visualize කරපු දේවල් ඔයාට ලැබුණාද කියලා මම දැනගන්න හරිම ආසයි. ඔයා වීඩියෝ එක ගැන මොකද්ද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න and make sure to like this video, comment and subscribe. I'll see you the next week. Bye.